මේක මගේ පළවෙනි නිර්මාණය නිසා මම තව චුට්ටක් ඉවසනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මගේ පළවෙනි නිර්මාණය අද මාර්ග සහෘදයන් නිර්මාණය බැලුවා. ප්‍රතිචාරත් එක්ක ගොඩක් සතුටෙන් ඉන්නවා. මම හිතනවා ප්‍රේක්ෂකයන්වත් ආදරෙන් මේක වැළඳ ගන්න නිර්මාණයක් වෙයි කියලා. විශේෂයෙන්ම මේකේ නිෂ්පාදකතුමා ඔහු මගේ හිතවතෙක්. ඔහු මේ නිර්මාණය කරන්න ලොකු දායකත්වයක් දුන්නා. අවශ්‍ය දේ කරන්න අවශ්‍ය දේවල් ලබා දුන්නා. ලස්සන නිර්මාණයක් වුණා. මම හිතනවා ඔහු සපයපු දායකත්වය සහ සියලුම කණ්ඩායම දක්වපු දායකත්වයෙන් ලස්සන නිර්මාණයක් අපේ අතින් නිර්මාණය වුණා. මේක මගේ පළවෙනි නිර්මාණය නිසා මම තව චුට්ටක් ඉවසනවා. මොකද මේක නිර්මාණයක් කරපු පමණින් මේක ප්‍රේක්ෂකයාට දෙන්න තැනදී, ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුට් කරන තැනදී ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ වැඩෙන් මම ඒක පාර්ට් එකක් ඉගෙනගෙන ඉස්සරහට හොඳ නිර්මාණයක් කරන්න හදනවා. මේකේ තියෙන අඩුපාඩු ටිකත් හදාගෙන. තාම ආදරෙන් කතා කරනවා මම එන්න කියලා චිත්‍රපටිය බලන්න. සැප්තැම්බර් 3 වෙනිදා සිනමා හල් වලට රිලීස් වෙනවා. ඔබේ ළඟම සිනමා හලේ මේක බලන්න පුළුවන් අනිවාර්යෙන්ම. බලලා ගුණ දොස් කියන්න ඕන දෙයක් නිර්හංකාරව පිළිගන්න. බොහොම ස්තුතියි.